මව්බසේ කතාව සතර කම්මන්ත්‍රණයට සීයයි. වයංගොඩ අනුර බණ්ඩාරනායක රංගශාලාවේදී අද දින රංග දක්වන ලද මව්බසේ කතාව මෙරට නගර පාසල් ගණනාවක් පුරා රංග දක්වමින් මේ ආපු චාරිකාවට අපට අතහිත දුන් සහයෝගය දැක්වූ සියලුම සංවිධායකවරුන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට දරුවන්ට අසමාවේ ස්තුතිය පළ කරමු. දරුවන් විසින් නැරඹිය යුතුම ඒක 10 11 නෙමෙයි 9 ඉඳලම දරුවන්ට සහ ඕනෑම පාසල් දරුවෙකුට සම්මාන සාහිත්‍ය අපේකම කියන එක සාහිත්‍ය තුලින් කොහොමද අපි පෝෂණය කරන්නේ අපේ ජීවිතයට මොන තරම් දේ සාහිත්‍ය ලැබුණාද ඒ එක අපි කොහොමද ජීවිතේ ගොඩනගාගන්නේ කියන එක කියලා දෙන්න හොඳම දෙයක් තියෙනවා. සරලවම කිව්වොත් අර හංසයා කිරි වලින් දිය වෙන් කරලා කිරි ගන්නවා වගේ හොඳ දේ අරගෙන නරක දේ බැහැර කරන්න දරුවන් යොමු කරන හොඳ අවස්ථාවක් කියලා මම කියන්නේ. දක්ෂවරයා කැමතිපදී හරිම විශාලයි. මෙතන අපිට ලොකු මැසේජ් එකක් දෙන්න ඒක සමත්ලා දෙනවා. මෙතන වාද්‍ය වෘන්දය වගේම නාට්‍ය ශිල්පීන් ඒක සුපිරියර්ම කරලා තිබ්බා. ඇත්තටම කියන්න ඕනේ ඉතින් කරලා තිබ්බදී ලොකුවට මානම හොඳට කරලා තිබ්බා. අපේ පාඩම් වගේම ඔක්කොම හරියටම පැහැදිලිව ලස්සනට තිබුණා. ඒ නාට්‍යානුසාරයෙන් සාහිත්‍ය පාඩම් ටික සේරම ළමයිට හිතට කාවැදෙන විදිහට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ අධ්‍යක්ෂකතුමා ඇතුළු ඒ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපේ භාෂාව අපේ සංස්කෘතිය අපිට අමතක වෙලා තියෙන දරුවන්ට අමතක වෙලා තියෙනවා. ඒක අද අලුතින් මතක් කරලා දෙන්න මම හිතන්නේ මේ නාට්‍ය සෑම පාසල් දරුවෙක්ම දැලුවත් කමක් නැහැ. මම නම් හිතන්නේ යන්නේ ඒක මම මෑත කාලයක බලපු හොඳම ලස්සනම නාට්‍යයක් කියලා මේක කියන්න පුළුවන්. මේකේ අන්තර්ගතය ඉතාම හොඳයි. දරුවන්ට ලස්සන විදියට මේ පණිවිඩය කියලා ඒ වගේම මම විශේෂයෙන් කියන්න මේකේ රඟපාන කණ්ඩායම ගැන ඔවුන් ඉතාම දක්ෂයි. ඉතාම ලස්සනට මේක කරගෙන ගියා. මට නම් එක තප්පරයක්වත් ඇහැ අහකට ගන්න හිතුන්නේ නැහැ. ඉතාම ලස්සනයි. මම මේ නාට්‍ය කණ්ඩායමට ඒ අධ්‍යක්ෂකතුමන්ට නිෂ්පාදනය කරන හැම දිනාටම සුබ ප්‍රාර්ථනා කරනවා මේ සියලු කටයුතු සාර්ථක වෙන්න.